ඔයගොල්ලෝ තාමත් YouTube AI ප්ලේග්‍රවුන්් එක ගැන දන්නේ නැද්ද? දැන් යාළුවනේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක විතරක් යූස් කරලා මිලියන ගණන් යූස් කරන AI වීඩියෝස් YouTube app එක ඇතුළේ ඉඳන්ම හදාගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ කට්ටිය තාමත් DaVinci Tech YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊට පස්සේ වීඩියෝ එක පොඩ්ඩක්වත් මිස් නොකර බලන්න. මම මේකේ වැදගත් ටොපික් 4ක් ගැන කතා කරනවා. එකක් හරි මිස් වුණොත් තමන්ටම තමා පාඩුව. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මගේ නම ප්‍රබෝධ චානුක. DaVinci Tech YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේ channel එකේ tech product unboxing videos, content creation videos සහ තාක්ෂණික videos ගොඩාක් ඉස්සරහට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. YouTube වලට අලුතින්ම feature එකක් තමයි මේ AI playground feature එක. ඉතින් අපිට මේක අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක විතරක් use කරලා YouTube app එක ඇතුළේ ඉඳන්ම වීඩියෝස් නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ මේ කට්ටියට කරන්න තියෙන ඉස්සෙල්ලාම ෆෝන් එකේ YouTube app එක open කරගන්න එක. මොකද මේක PC එකෙන් නම් කරන්න විදියක් නැහැ. හරි යාළුවනේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕනි YouTube app එක ඇතුළට යන එක. ඊට පස්සේ වෙනදා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන විදිහටම මෙතන plus icon එක ක්ලික් කරලා යමු. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් වීඩියෝ තියෙනවා, short තියෙනවා, live තියෙනවා, post තියෙනවා. ඉස්සෙල්ලා යාළුවනේ මම මෙතන ඉඳි create කියලා option එකක් බලා ගන්න තිබුණා. අවුලන්න අපිට මෙතන ෂෝට් කියන තැනමුත් වැඩි කරන්න පුළුවන්. අපි දකුණු අත පැත්තේ උඩටම යද්දී මෙතන ගම් පාට රවුමක් අතර සුදු පාට අයිකන් එකක් තියෙන අයිකන් එකක් තියෙනවා. අපි ඒක ක්ලික් කරගමු. හරි යාළුවනේ දැන් අපිට උඩින්ම බලා ගන්න පුළුවන් AI playground කියලා තියෙනවා. ඊට පස්සේ එතනින් පහලින් option හතරක් බලා ගන්න පුළුවන්. create video, make me move, photo to video, image කියලා. එතනින් පල්ලඩෙද්දී යාළුවනේ අපිට AI videos වගේ බලන්න පුළුවන්. මෙතන AI videos කියන්නේ video template තියෙන්නේ. ඒ කියන්නේ සරලම කිව්වොත් අපි ෆොටෝ එකක් දාලා මේ වීඩියෝ එකේ අපි ඉන්න විදිහට හදා ගන්න පුළුවන්. මෙතන පහලින් තියෙන plus icon එකයි describe your idea කියලා එකක්. මම එතනත් ගිහිල්ලා පෙන්නන්නම්. යාළුවනේ මෙතනමුත් වෙන්නේ මේ පළවෙනියට තියෙන create video කියන එකම තමයි එතනක් තියෙන්නේ. ඉස්සල්ලාම මෙතන create video කියන එකට යමු. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් YouTube එකේ විසින්ම අපිට සජෙස්ට් කරපු prompt කිහිපයක්. ඔය කට්ටිය ඒවා try කරලා බලන්න. ඊට පස්සේ තියෙනවා මෙතන plus icon එකක්. එතනින් අපි ගාව තියෙන ෆොටෝ එකක් මෙතන add කරලා ඒකට අදාළ prompt එකක් දීලා අපි වීඩියෝ එකේ ඉන්න විදිහට වීඩියෝ එකක් generate කරගන්න පුළුවන්. මම දැන් ඒක කරලා පෙන්නන්න යන්නේ නැහැ. මම කට්ටියට දැන් normal prompt එකක් type කරලා වීඩියෝ එකක් generate කරලා පෙන්නන්න. A man cooking in village. යාළුවනේ ඒ කට්ටිය prompt එක type කරන්න දන්නේ නැත්නම් ඔය කට්ටිය කරන්න තියෙන පුංචි දෙයයි යන්න ChatGPT එකට. ඊට පස්සේ ඔය කට්ටිය දාලා අදහස ඒ type කරගන්න. ඊට පස්සේ කියන්නේ prompt එකක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ prompt එක copy කරගෙන ඇවිල්ලා මෙතන paste කරගන්න. ඔන්න යාළුවනේ මම type කරත් man cooking in village කියලා. අපි ඒක දැන් මෙතන දකුණු අත පැත්තේ තියෙන ඊතලේ දීලා වීඩියෝ generate කරමු. අපිට යාළුවනේ මේකෙන් විනාඩියකටත් වඩා අඩු කාලයක් ඇතුළත වීඩියෝ එකක් ජෙනරේට් කරන්න පුළුවන්. ඇත්තටම යාළුවනේ මේ AI playground කියන එක content creators ලාට ගොඩක් කරනවා. මොකද එක එක site ගානේ ගිහිල්ලා රස්තියාදු වෙන්න ඕනේ නැහැ. YouTube app එක ඇතුළේ ඉඳන්ම AI videos එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. හරි යාළුවනේ අපේ වීඩියෝ ජෙනරේට් වෙලා ඉවරයි. අපි බලමු වීඩියෝ එක මොනවද කියලා. හරි යාළුවනේ අපි වීඩියෝ ජෙනරේට් කරලා ඉවරයි. ඇත්තටම සුපිරි අවුට්පුට් එකක් ඇවිල්ලා තියෙනවා. අපේ අවුට්පුට් එකේ තීරණයනේ අපි ටයිප් කරන ප්‍රොම්ප්ට් එක අනුව තමයි. සහ අපි ෆොටෝ එකක් ඇඩ් කරද්දී එතන ෆොටෝ එකක් අපි ඉන්න එකක් දානවා කියලා හිතන්නකෝ. ඒ ෆොටෝ එකේ ක්වොලිටිය එකට පැහැදිලිව තියෙන්න ඕනේ. ඒක නැත්නම් අපේ මූණ වෙනස් වෙන්න පුළුවන්. දැන් යාළුවනේ මෙතන ඩවුන්ලෝඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. නෙක්ස්ට් කියලා එකක් තියෙනවා. මෙතන ඩවුන්ලෝඩ් එක ගිහුවාම මේ වීඩියෝ එක අපිට සේව් කරගන්න පුළුවන් ෆෝන් එකට. දැන් ඔයගොල්ලන්ට මම නෙක්ස්ට් එක ඔබට පෙන්නන්නම්. processing වෙනවා. දැන් යාළුවනේ අපිට මෙතනින් ඕන නම් sound එකක් add කරලා filter එකක් එහෙම දානවා නම් දාලා text එකක් දානවා නම් දාලා ඔහොම upload කරන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් edit කරන්නත් පුළුවන්. කියන්නේ අපි ගාව තියෙන මේකේ අනවශ්‍ය කැලලක් තියෙනවා අපිට cut කරලා දාන්නත් පුළුවන්. සහ යාළුවනේ තව special tip එකක් කියන්නම් අපිට මෙතෙන්ට තව video clip add කරගන්නත් පුළුවන්. දැන් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. back වෙන්න ඕනේ යාළුවනේ ආයෙත් මෙතෙන් එන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ අපි මෙතන ඔප්ෂන් හතරෙන් අපි කැමති එකට ගිහලා වීඩියෝ එක ජෙනරේට් කරගන්න ඕනි. හරි යාළුවනේ වීඩියෝ ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. හරි යාළුවනේ අපේ වීඩියෝ ජෙනරේට් වෙලා ඉවරයි. හරි යාළුවනේ අපේ වීඩියෝ ක්ලිප් එකත්
මේ ජෙනරේට් ඉවරයි. දැන් අපි නෙක්ස්ට් එක බා ගන්න ඕනේ. දැන් යාළුවනේ මෙතන එඩිට් කිනේට යන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනද දැන් මෙතන ඒ වීඩියෝ ක්ලිප් දෙකම තියෙනවා. අපිට මෙතනින් අනවශ්‍ය කැලි තියෙනවා නම් ඒවා කට් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් මෙතන ඊතලයේ ඇඩ් කරගත්තා, සවුන්ඩ් එකක් ඇඩ් කරගත්තා, ෆිල්ටර් එකක් වුණා නම් ෆිල්ටර් එකක් දැම්මා. ගිහිල්ලා මෙතන කැප්ෂන් එක දැම්මා, ටැග් එකක් දැම්මා. වීඩියෝ අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඇත්තටම මේ පුංචි ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ගේමක් ගහන්න පුළුවන්. ඊගාවට අපිට තියෙන්නේ මේක් මී මූව් එක. අපි ඒක ඇතුළටත් යමු. ඊට පස්සේ උඩින්ම බලා ගන්න පුළුවන් choose motion කියලා. ඊට පස්සේ ඔය කට්ටිය මෙතන පල්ලෙහාට ඇවිල්ලා ඔයගොල්ලන්ට කැමති motion එකක් select කරගන්න. මම මේක select කරනවා. ඊට පස්සේ upload one full body photo. මෙතන plus icon එක click කරලා අපේ full body එක සාමාන්‍ය තියෙන ෆොටෝ එකක් ඇඩ් කරන්න ඕනේ. මම ගාව එහෙම එකක් වන්න දෙන්නේ නැහැ. මම තියෙන එකක් ඇඩ් කරගත්තා. ඊට පස්සේ දකුණු අත පැත්තේ තියෙන ඊතලයේ දීලා අපිට වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. යාළුවනේ මේ AI වලින් වීඩියෝස් හදන එක තාමත් එක්ස්පෙරිමන්ට් මට්ටමේ තියෙන එකක් වෙන්න ඕනි. මොකද මෙතනින් ක්‍රියේටිං වීඩියෝ කියන එකට යටින් තියෙනවා එක්ස්පෙරිමන්ට් කියලා. මම නම් හරියටම දන්නේ නැහැ. හරි යාළුවනේ මේ වීඩියෝ එක ජෙනරේට් කරලා ඉවරයි 97යි. ඔන්න ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ජෙනරේට් කරලා ඉවරයි. වව්. යාළුවනේ උනාට පොඩ්ඩක් වීඩියෝ බ්ලර් වෙලා වගේ තියෙනවා. ඒ උනාට අවුලක් නැහැ. මට නම් යාළුවනේ ඇත්තටම මෙහෙම කැරකිලා නටන්න බෑ. ඇත්තටම සුපිරියක් තමයි. අපි එකක් ඩන් කරගමු. දැන් ඔයාට එකක් දන්නවනේ හදාගන්න. අපිට මෙතනින් ඕනනම් ක්‍රොප් කරලා ඩන් දෙන්න පුළුවන්. අපි මෙතනත් ඩන් කරගමු. හරි යාළුවනේ මෙතන කට්ටිය දන්නවා සවුන්ඩ් එක ඇඩ් කරන්න නම් එහෙම කරන්න පුළුවන්. නැත්නම් මෙතන එඩිට් කරන්න පුළුවන්. මෙතන ටෙක්ස්ට් එකක් දාලා ස්ටිකර් එකක් දාලා වීඩියෝ කොහොම අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ඒකත් හරි. අපි යමු ඊළඟ ඔප්ෂන් එකට. ඊට පස්සේ යාළුවනේ තුන්වෙනියට තියෙන්නේ ෆොටෝ ටු වීඩියෝ කියන එක. අපි ඒකටත් යමු. මෙතන යාළුවනේ ඔයගොල්ලන්ට කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. මම මේ ෆොටෝ එක සිලෙක්ට් කරගත්තා. දැන් මෙතන යාළුවනේ අපිට මෙතන මේ අප්ලෝඩ් වෙනවා වගේ පෙන්වන්නේ මේ ෆොටෝ එකට අදාළව ප්‍රොම්ප්ට් කීපයක් අපිට සජෙස්ට් කරන්න තමයි යන්නේ. ඔයගොල්ලන්ට පේන සජෙස්ට් කරා. මෙතනින් අපිට කැමති ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරන්නත් පුළුවන්. ඔය කට්ටියත් ඒක පොඩ්ඩක් try කරලා බලන්න. මම මේක තාම හරියට දන්නේ නැහැ. මෙතනින් මම මේගොල්ලෝ විසින්ම සජෙස්ට් කරපු ප්‍රොම්ප්ට් එකක් ක්ලික් කරලා මෙතන ඊතල එවනවා. අපි බලමු මොන වගේ වීඩියෝද ජෙනරේට් වෙන්නේ කියලා. Ready for an awesome day. I have been looking forward to this for a long time. ඔන්න ඉතින් යාළුවනේ මේ වීඩියෝ ජෙනරේට් කරලා ඉවරයි. ඇත්තට මම මේක ගැන හරියටම දන්නේ නැහැ. අපි මෙතන කන්ටිනියු කරලා බලමු. මෙතනින් ගිහලා යාළුවනේ අපිට ඔහොම අප්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ. ආයෙ ගැන කියන්න දෙයක් නැහැ නේ. අපිට 4 වෙනියට තියෙන ඉමේජ් කියන එකත් අපි යමු. මෙතනත් යාළුවනේ අපේ ප්‍රොම්ප්ට් එක සරලව දීලා අපිට ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. අපි ඒකත් කරලා බලමු. අපිට මෙතනිමුත් අපිට පෙන්වනවා එක එක ෆොටෝස් වල ප්‍රොම්ප්ට් එකයි හැදෙන ෆොටෝ එකයි අපිට ඒක දීලාත් ෆොටෝ එක ජෙනරේට් කරගන්න පුළුවන්. නැත්නම් අපිට කැමති එකක් දීලාත් ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. අපි මෙතන තියෙන එකම දීලා බලමු. යාළුවනේ මෙතනින් අපිට choose style කියලා තියෙනවා. එතනින් අපිට කැමති ස්ටයිල් එකක් select කරගන්න පුළුවන්. මම මේක දෙනවා. දැන් මෙතන සරලව කරන්න තියෙන්නේ create කියන එක ඔබන එක. ඉතින් යාළුවනේ දැන් හැදෙන ෆොටෝ එක හැදෙන්නේ වතුරට බඩු දෙන්නේ තුන සීන් එකක් තමයි. යාළුවනේ ඇත්තටම සුපිරි අවුට්පුට් එකක් ආවා. අපි දැන් මෙතන එකක් ක්ලික් කරගෙන බලමු. මෙන්න මේක සෙට් ආගේ මේක ක්ලික් කරමු. අපිට යාළුවනේ ඕනනම් මේක ඔහොම වීඩියෝ එකක් බවට ජෙනරේට් කරගන්න පුළුවන්. අපි එනක් ජෙනරේට් කරමු. හරි යාළුවනේ මේ වීඩියෝ එක ජෙනරේට් කරලා ඉවරයි. Wow. ඇත්තටම මේ වගේ දෙයක් YouTube app එක ඇතුළට ආවෙක් ගොඩක් කටිනවා. අපි දැන් කන්ටිනියු කරගෙන බලමු. අපි යාළුවනේ මෙතනෙමුත් මේ ටෙම්ප්ලේට් එකක් යූස් කරලා වීඩියෝ එකක් හදාගන්න පුළුවන්ද කියලා බලමු. මම එකක් ක්ලික් කරගත්තා. හරි මෙතන මේ ඔටෝම ප්‍රොම්ප්ට් එක මේ වෙලා තියෙනවා. අපි මෙතන අපේ ඉමේජ් එක ඇඩ් කරගමු. මම මගේ ඉමේජ් එක ඇඩ් කරගන්නවා. දැන් ක්‍රේට් දෙනවා. Yo, my flow is fire, your first just fine. I'll drop the beat, you drop the mic, this battle's mine. Bark, 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 I'm the top dog here. Your rhymes are weak, Yo, my flow is fire, your first just fine. I'll drop the beat, you.
තියාලුවනේ මම තාම මේ AI ප්ලේග්‍රවුන්ඩ් එක ගැන හරියට දන්නේ නැහැ. මම ඉතින් ඔයාලට ටිකක් මේක එක්ස්පීරියන්ස් කරලා බලන්න ඕන නිසා තමයි ඉස්සෙල් ඉක්මනට වීඩියෝ එකක් ගෙනාවේ. මාත් මේක සතියක් දෙකක් එක්ස්පීරියන්ස් කරලා මේක ගැන හොඳ වීඩියෝ එකක් කරන් ඉන්න ඉස්සරහට. ඔයාලට මේක තමයි එක්ස්පීරියන්ස් කරලා බලන්න. තියාලුවනේ මේ channel එකේ කරන පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඇත්තටම ගොඩක් අඩුපාඩු තියෙන්නේ නැති. අපි අඩුපාඩු දාන්න ඉස්සරහට යමු. මේ අඩුපාඩු කට්ටිය පාලින් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මේක ගොඩක් මට වටිනවා. ඒ නිසා අපි ඉස්සරහට අලුත් වීඩියෝ සෙට් කරනවා. අදට ගිහින් යන්න. ජය වේවා.